මෙන්න මේ විදිහේ කන්සිස්ටන්සි කැරක්ටර් එකක් හදමුද? ඉස්සෙල්ලාම කරන්න තියෙන්නේ Pinterest.com එකට ඇවිල්ලා Instagram වල කියලා සර්ච් කරන්න. එතකොට ඔයාලට ඉමේජස් වලින් මාර කැමති ඉමේජ් එකක් තෝරගන්න. මෙන්න මේ ඉමේජ් එක තෝරගන්නවා. ඊට පස්සේ මෙන්න මේ ඉමේජ් එක කොපි කරලා ඔයා ChatGPT එකට ඇවිල්ලා මේකට පේස්ට් කරන්න. ඊට පස්සේ මෙන්න මේ සිම්බල් ප්‍රොම්ප්ට් එක ඔයා පේස්ට් කරන්න. දැන් ඔයාලට පේනවා ඉමේජ් එක ඇනලයිස් වෙලා අපිට JSON ප්‍රොම්ප්ට් එකක් හැදෙනවා. ඉතින් මේ JSON ප්‍රොම්ප්ට් එක කම්ප්ලීට් වුණාට පස්සේ ඔයා කරන්න ඕනේ මෙන්න මේ විදිහට කොපි කරලා ඔයා Google Flow එකට යන්න ඕනේ. මෙන්න මෙතන මේ ප්ලස් අයිකන් එක මෙතන ඉන්නේ. මෙන්න මේ ප්ලස් අයිකන් එක ක්ලික් කරලා අර ෆොටෝ එක අපි ඩවුන්ලෝඩ් කරගත්ත ෆොටෝ එක ඇටච් කරගන්න ඕනේ. හරි ඔයාලට පේනවා මෙතන ෆොටෝ එක ඇටච් වෙනවා. ඊට පස්සේ ඔයා කරන්න තියෙන්නේ ChatGPT එකට ඇවිල්ලා අපි හදාගත්ත JSON prompt එක මෙන්න මේව කොපි කරගෙන මෙන්න මෙතන පේස්ට් කරගන්න. දැන් මේ විදිහට ඉමේජ් එක අප්ලෝඩ් කරලා ඉවරයි. ඊට පස්සේ මෙන්න මෙතන මේ ප්ලස් අයිකන් එක ක්ලික් කරලා මේ ඉමේජ් එක add to prompt කියන එකට දෙන්න. ඊළඟ මෙතනදී ඔයාට කැමති image sizes ඊට අමතරව image කීයක්ද කියලා select කරලා මෙතන මේ nano banana pro කියන model එක select කරලා enter කරන්න. හරි ඔයාට පේනවා images දෙකක් generate කරලා තියෙනවා. ඉතින් මේ image දෙක අපි use කරලා අපි character sheet එකක් හදා ගන්න ඕනේ. ඒක කරන්න ඔයාට කරන්න තියෙන්නේ මෙන්න මෙතන මේ තියෙන මේ ඩොට් තුන ක්ලික් කරලා මෙන්න මේ add to prompt කියන බටන් එක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලට පේනවා අර ෆොටෝ එක මෙතන add වෙලා තියෙනවා. මෙන්න මෙතන මේ විදිහට prompt එක ඔයා type කරන්න. Create a straight portrait background is full. ඊට පස්සේ ඔයා කැමති image එක size එක select කරලා දෙන්න. මම මෙතනදී 16:9 කියන ratio එක select කරගන්නවා. හරි දැන් ඔයාලට පේනවා background එක white විදිහටම අපිට portrait photo එකක් generate කරලා දීලා තියෙනවා. ඉතින් ඔයාලට කැමති ෆොටෝ එකක් මෙතන තෝරගන්න පුළුවන්. මම මේ ෆොටෝ එක තෝරගන්නවා. ඊට පස්සේ කරන්න තියෙන්නේ මෙන්න මෙතන ආයෙත් මේක add to prompt කියන එකට select කරලා අපිට මේකේ side එකක් හදා ගන්න ඕනේ. ඒකට කරන්න තියෙන්නේ මෙන්න මේ විදිහට මේ font එක මෙතන copy කරලා paste කරන්න. මේ විදිහටම enter කරන්න ඊට පස්සේ. හරි දැන් ඔයාලට පේනවා side profile එක generate කරලා තියෙනවා. profile දෙකක් තියෙනවා. ඉතින් අපිට මේකෙන් කැමති එකක් තෝරගන්න පුළුවන්. මම මේක තෝරගන්නවා. මේකදි මෙතන add to prompt දීලා ඊළඟට අපිට මේ character එකේ පිටිපස්ස කියන්නේ ඔළුවේ පිටිපස්ස හදාගන්නේ. ඒකනේ මෙන්න මේ විදිහට මෙන්න මේ prompt එක දෙනවා. ඊට පස්සේ generate කරනවා. හරි දැන් ඔයාලට පේනවා මෙන්න මෙතන images දෙකක් generate කරලා තියලා තියෙනවා. එයාගේ පිටිපස්ස يعني ඔළුවේ පිටිපස්ස. ඉතින් අපි මේ photo එක තෝරගමු. ඊළඟට අපිට කරන්න තියෙන්නේ මෙයාගේ full body photo එකක් generate කරගන්න එක. ඒකට ඔයා ගන්න ඕනේ මෙන්න මෙතෙන් ගිහිල්ලා අපි හදාගත්ත පළවෙනි image එක කියන්නේ මෙන්න මේ image එක මෙතෙන් paste කරන්න ඕනේ add to prompt එක දීලා මෙන්න මෙතන size එක ඊට පස්සේ අපි වෙනස් කරගන්නවා 9:16 වලට images දෙකක් මම generate කරගන්න. ඊට පස්සේ මෙන්න මේ simple prompt එක copy කරලා paste කරන්න. ඊට පස්සේ මේ generate button එක ඔබන්න. දැන් ඔයාලට පේනවා images දෙකක් generate වෙනවා. හරි දැන් ඔයාලට පේනවා images දෙකක් generate වෙලා තියෙනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ අපි generate කරගත්ත පළවෙනි image එක. එතකොට මේ තියෙන්නේ අපි generate කරගත්ත දෙවෙනි image එක. ඉතින් මෙතනදී අපි මේ image එක තෝරගන්නවා. ඊට පස්සේ මෙන්න මෙතන ආයෙත් මේක add to prompt දීලා අපි මෙතන මේ විදිහට මෙයාගේ පිටිපස්සේ ෆොටෝ එකක් full body ෆොටෝ එකක් generate කරගන්න. ආයෙත් මෙතන මේ විදිහට size එක select කරලා generate button එක ඔබන්න. දැන් මට පේනවා මෙයාගේ back side එකේ ෆොටෝ එකක් generate වෙලා තියෙනවා. මෙන්න මේ විදිහට generate වෙලා තියෙනවා. ඊළඟට අපිට ඕනේ මෙයාගේ මූණේ මෙන්න මේ facial details ටික zoom කරලා ගන්න ෆොටෝ එකක්. ඒකට කරන්න තියෙනවා මේ විදිහට මේක add to prompt ගිහලා මෙන්න මේ prompt එක මෙතන දෙන්න. එහෙම දීලා ඔයා මෙතන generate කරන්න. දැන් ඔයගේ මෙයාගේ facial details වල close up shot එකක් අපිට හම්බෙලා තියෙනවා. දැන් අපි generations ඔක්කොම ඉවරයි. දැන් තියෙන මේ images ටික අපි download කරගන්න ඕනේ. ඊළඟට වැඩ කරන්න තියෙන්නේ මෙන්න මේ Canva කියන site එකට ඇවිල්ලා මෙතන මෙන්න මේ customize size කියන එකකින් 1920 1080 දාලා මෙතන pixel දාලා create new design කියන බටන් එක දෙන්න. ඊට පස්සේ ඔයාලට පේනවා blank එකක්. ඒ කියන්නේ මෙන්න මේ විදිහේ document එකක් තියෙනවා. ඉතින් ඔයාලට කරන්න ඕනේ අපි download කරගත්ත images ටික මෙහෙට upload කරන්න ඕනේ. ඒකට කරන්න තියෙන්නේ මෙන්න මේ image set එක upload කරගන්න එක. දැන් ඔයාලට පේනවා images ටික upload වෙනවා. හරි එහෙම upload වුණාට පස්සේ images ටික උඩ select කරලා ඔයා මෙන්න මේ විදිහට මේකට දා ගන්න ඕනේ. ඊට පස්සේ අපිට මේක මේ පිළිවෙලට අපි හදා ගන්න ඕනේ. ඒකට කරන්න තියෙන්නේ මෙන්න මේ විදිහට. මෙන්න මේ විදිහට ඔයා image එක හදාගත්තට පස්සේ
මේක මෙන්න මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මෙතින් අපි හදාගත්ත සිම්පල් ඉමේජ් එක. ඉතින් අපිට මේක පාවිච්චි කරලා අපේ කැරක්ටර් එක ඕන විදිහකට ඕන තැනකට ඕන ඇඳුමක් අඳලා ඕනම විදිහකට හදාගන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට අපි හිතමු අපිට මෙන්න මේ විදිහ මේ ෆොටෝ එකට අපි හදාගත්ත කැරක්ටර් එක යූස් කරලා හදාගන්න ඕන කියලා ඔයාලට කරන්න තියෙන්නේ අපි ජෙනරේට් කරගන්න පාවිච්චි කරපු ෆ්ලෝ එකට ගිහලා මෙන්න මෙතන ඉස්සර වෙලාම මෙන්න මෙතනදී අපි හදාගත්ත කැරක්ටර් ෂීට් එක මෙතෙන් අප්ලෝඩ් කරගන්න ඕන. ඊට පස්සේ මෙන්න මේ සිම්පල් ප්‍රොම්ප්ට් එක මෙතෙන් ප්‍රෙස් කරගන්න. ඊට පස්සේ මෙන්න මේ ඉමේජ් එක අපි සේව් කරගෙන දැන් මෙන්න මේ ෆොටෝ එක අප්ලෝඩ් කරලා තියෙනවා පේනවා. ඊට පස්සේ මෙන්න මෙතන මේක add to prompt කරන්න ඕනේ. ඊට පස්සේ අපි දැන් ඩවුන්ලෝඩ් කරගත්ත ඉමේජ් එකක් මේකට add කරගන්න ඕනේ. හරි ඔයාලට පේනවා ඉමේජ් එක දැන් අප්ලෝඩ් වුණා. දැන් මේකත් add to prompt එකට දෙන්න. මෙතනදී මතක තියාගන්න ඕනේ ඔයා හදන කියන්නේ ඔයාගේ කැරක්ටර් ෂීට් එකේ ඉන්න ෆොටෝ එක ඉමේජ් 1 වෙන්න ඕනේ. ඒක පළවෙනිට අප්ලෝඩ් වෙන්න ඕනේ. ඊට පස්සේ අපිට හදාගන්න අපි බේස් කරගන්න ඉමේජ් එක ඉමේජ් 2 වෙන්න ඕනේ. හරි ඊට පස්සේ කරන්න තියෙන්නේ මෙතන සයිස් එක සිලෙක්ට් කරනවා. මෙතන මෙන්න මේ සයිස් එක දීලා ඉමේජස් දෙකක් ජෙනරේට් කරගන්න. හරි ඔයාලට පේනවා ඉමේජස් දෙකක් ජෙනරේට් වෙලා තියෙනවා. ඉතින් මේ තියෙන පළවෙනි ඉමේජ් එක අපේ කැරක්ටර් ෂීට් එකේ ඉන්න කෙනාව තමයි මෙතන ඉන්නේ. ඊට පස්සේ තව ඉමේජ් එකක් තියෙනවා. මේ බලන්න ඒකත් ඒ විදිහටම ජෙනරේට් වෙලා තියෙනවා. අපි බලමු තව ඉමේජ් එකක් අරගෙන අපි Pinterest එකට ගිහලා Pinterest එකෙන් අපි ගමු කැමති ඉමේජ් එක මේක අපි මේ ඉමේජ් එක ඔය කරන්න ඕනේ මෙන්න මේ reuse prompt කියන එක දෙන්න. ඊට පස්සේ මෙතන මේ තියෙන ඉමේජ් එක කලින් ඉමේජ් එක අයින් කරලා ඒ වෙනුවට අපි දැන් ඩවුන්ලෝඩ් කරගත්ත ඉමේජ් එක ඇඩ් කරගන්න. හරි දැන් අපි මේ ඉමේජ් එක ඇඩ් කරලා දැන් මේක add to prompt කරන්න. එතකොට මේක image 2 එක තමයි මේක තමයි image 1 එක. දැන් තියෙන්නේ generate button එක click කරන්න. දැන් මම පේනවා images දෙකක් generate වෙනවා. මේ තියෙන්නේ ඒ විදිහට generate වෙච්ච image එක. ඉතින් මම පේනවා අපේ character එක වගේම තමයි 100%ක් මාගේ වෙනසක් නැහැ. ඉතින් ඔයාලට පුළුවන් මේ විදිහට ඔයාගේම character එකක් හදලා ඔයාම එකම විදිහේ කියන්නේ consistency character එකක් හදාගන්න ඔයාලට මේ විදිහේ පාවිච්චි කරලා කරගන්න පුළුවන්. ඉතින් මේ වගේ tips මම මගේ page එකේ දානවා. ඉතින් ඔයාත් මගේ page එක follow කරන්න අමතක කරන්න එපා.